ඉතින් රෑ ඉඳන් බලාගෙන ඉඳලා හරි ආසාවෙන් දැන් ලෑස්ති වෙලා යන්න හදන්නේ කැම්පස් එකට ඉක්මනටම අපිට එන්න කියලා කිව්ව නිසා. මගේ වොයිස් එකෙන්ම කරනවද නැද්ද කියලා කල්පනා කරලා තමයි දැන් මේ පටන් ගත්තේ. කමන්නේ මගේ එකකින්ම කරනවා කියලා. ඉතින් ඔන්න දැන් අපි හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ සංස්කෘතික පාගමන යන්න. අපේ කැම්පස් එකේ මේ වගේ සංස්කෘතික පාගමනක් ඒකේ කලාවුල්ලක් පැවැත්වෙන්නේ අවුරුදු 6කට පස්සේ. අපේ අයියලක්කලා වගේම අපේ වුණොත් ගොඩක් මහන්සි වුණා මේ වැඩේ කිසිම අත්දැකීමක් නැතුව පටන් ගන්න. ෆැකල්ටි 10ක් එකතු කරගෙන හරිම ලස්සනට මේ වැඩේ ඉවර කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඇත්තටම කියලා වැඩක් නෑ. ඒ අත්දැකීම නම් හරිම විනෝදයි. හායි. ලබා ගන්නවද? සාරි අඳනවද? හායි. චරිත ගොඩක් වගේම ඩාන්සින් ගෲප්ස් කීපයක්ම තිබ්බා. ඒත් මට හැමදේම වීඩියෝ කරගන්න හම්බුනේ නෑ. ඉතින් අපි නැටුවා, සින්දු කිව්වා. එදා දවසේ ගන්න තිබිච්ච උපරිම සතුට අපි ගත්තා කියලා මම හිතනවා. හායි හායි. ඔයා මොකද මෙහෙ? මේ පාර වැරදිලා ආවා. වීඩියෝ එකක් කරනවා කිව්වම මගේ වොයිස් එකම දාන්න කියලා කිව්වේ එයා තමයි. කැම්පස් එකේ සංස්කෘතිය හරි වෙනස් එකක්. ඇවිල්ලාම විඳින්න ඕනේ අත්දැකීම් ගොඩාක් එහෙ තියෙනවා. ඔන්න දැන් නම් පාගමන යන්න තමයි හදන්නේ. කොහොම හරි අපි ලොකු වටයක්ම ගිහින් තමයි ආවේ. මගේ පළවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් ඒව ගණන් ගන්න නැතුව වීඩියෝ එක බලන්න. ගොඩක් වීඩියෝ එකතු කරගන්නේ නෑ. ඒ දවසේ මමත් ගොඩක් බිසි නිසා. සංස්කෘතික පාගමනින් පස්සේ නැට් එකේ අපිට සමාරම්භ කුලල පැවැත්වුණා. ඒකේ වීඩියෝ කීපෙකුත් මම එකතු කරා ඔයගලන්ට බලන්න. මේක නම් මෙතනින් ඉවරයි ඔන්න. ආදරණීය මතක ගොඩක් පිරුණු වරුවක් ඒ විදියට ඉවර වුණා. ඒ ඔයගලන්ට අහුනේ අපේ ශිෂ්‍ය වීර ගීතය. කොළඹ විශ්වවිද්‍යාලය කියන්නෙම කලාපුරයක්. මේකෙත් ඔක්කොම වීඩියෝස් නම් මට ගන්න උනේ නෑ. මම නටලා ආවට පස්සේ තිබුණු ගොඩක් ඒවා මම ඇඩ් කරා.
ඉතින් මං නම් දැකපු ලස්සනම ඉවෙන්ට් එක තමයි ඒක. මේ හැමදේම ලස්සනට කරන්න පුළුවන් උනේ අපේ අයියලා අක්කලා නිසා. ඒ වගේම අපේ අයත් හරි මහන්සි වුණා මේ වැඩේ කරගන්න. ඉතින් ඒ තිබ්බේ සමාරම්භ කුලෙල විතරයි. මාසයක් පුරාවට කැම්පස් එකේ ලස්සන ඉවෙන්ට් ගොඩාක් ලෑස්ති කරලා තියෙනවා කියලා තමයි අපේ අයියලා කිව්වේ. අයියා අක්කේ ලස්සන මතක ගොඩක් අපේ ජීවිතයට එකතු කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. කරපු පළවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩු ඇති. ඒව කමෙන්ට් කරන් යන්න. කැම්පස් වීඩියෝ එකක් හරි හොස්ටල් වීඩියෝ එකක් හරි ඉක්මනටම ගේන්න. එතකන් මං ගිහින් එන්නම්. බයි.